ग्रामसेवक महत्व मं जोन वगे होरुंट හැදුව නියම කෙමිකල් එකක් මේකේ හොරා බිව්වයි කියලා හිතන්නකෝ ආයෙ ඉතින් හොරකම් කරලා හමාරයි මදයි කොලා එහෙම වෙන්නේ කොහමද බෑටම ඔයාලට කියන ග්‍රාමසේවක මහත්තයා මේක ජෝන බිව්වොත් එහෙම එයාගේ ඇඟෙන් කිරණ පිට වෙලා එයාට කිසි දෙයක් අල්ලන්න බැරි වෙනවා මොන හරි දෙයක් අල්ලන්න ගියයි කියලා හිතන්නකෝ වෙන්නේ මොකද දන්නවද ඇඟෙන් ආයෙත් අර කිරණ පිට වෙලා එයාව ඈතට විශ්වෙන එක කොච්චර උත්සාහ කරත් වැඩක් නෑ ඈතට විශ්වෙන එක තමයි වෙන්නේ ආයිතින් තවම ජීවත් වෙන්න බය වෙන්න දෙයක් නෑ ග්‍රාමසේවක මහත්තයෝ මුළු ටවුන් එකේම කච්චිට නිෂ්කලංකව ඉන්න පුළුවන් ආජාතුවා මොකද කරන්නේ එළිය පායනවා කියන්නේ පුදුම වැවිලා කීලා වැඩන්නේ ඔයත් මාරෙක් කෙනෙක් තමයි මෙතන ඉඳන් බීම බිබී ඉන්නවා අපි පිපාසෙ බැරෙනවා කොහෙන්ද කූල් ඩ්‍රින්ක් එක මේ මහාචාර්යතුමා කූල් ඩ්‍රින්ක් එක නම් හොඳයි ඒ උනාට මේක නිකන් සබන් රහක් වාගේ නෝ ඔය බයිටි මොකක්ද කරපු වැඩේ මේක කූල් ඩ්‍රින්ක් එකක් නෙමෙයි මේක මගේ අලුත් පරීක්ෂණයට හදපු කෙමිකල් එකක් අනේ දැන් ඉතින් ඔයාලට කිසිම දෙයක් අල්ලන්න හම්බ වෙන එකක් නෑ අල්ලන්න ගියොත් වෙන්නේ ඔයාම විසි වෙන එක විතරයි අනේ සූටියෝ මොකද්ද මට මේ වෙන්නේ දැන් ඉතින් මම මොනව කරන්නද? තියෙන බඩ ගහරි ගමට කරගන්න වැඩනේ මාතියෝ. දැන් ඉතින් මහාචාර්යතුමාව තමයි මොනව හරි කරන්න ඕන. අනේ මහාචාර්යතුමා මොකද්ද මට මේ කෙරුව අපරාධේ? මාව හරි ගැස්සුවේ නැත්තම් මම අතාරින්නේ නැහැ. හැමදාම මොකක් හරි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න මාව අල්ල ගන්නවා. දෙන්න. ඒ කියන්නේ මට දැන් කාටවත් ගහන්නවත් විදියක් නැද්ද? මදයි කොලා. සූටියෝ මාටියා ඉක්මනට ගෙදර අරන් යන්නකෝ. මහාචාර්යතුමා මොකක් හරි බේතක් හදලා ඉක්මනට මාටියට ගෙලත් දෙයි. මාතියෝ මෙන්න මේ ඉන්නේ යන්න. මේ මං දන්නේ. අනේ මුදලාලි ප්ලේට් එකක් පිරෙන්න සමෝසා දාලා දෙන්නකෝ. ගේනවා. මේ මොකද්ද මේ වෙන්නේ? අතට ගන්න විදිහක් නැහැනේ. මේක එහාට මෙහාට පයින්නවා සූටියෝ. මට මේ සමෝසා අතට ගන්න බෑ. මේක එහාට මෙහාට පයින්නවා බලන්නකෝ. මේ මිනිස්යාගේ තියෙන පෙරේතකමට අර මහාචාර්යතුමා හදපු එකක් බිව්වනේ. ඒක තමයි කිසිම දෙයක් ඔයාලට අල්ලන්න බැරි. පොඩ්ඩක් ඉන්න. මංවත් ඔයාලට කවන්න. අනේ සූටියෝ මොකද්ද ඔයා කරන්නේ? මං කරන්නේ මට සමෝසා කවන්නකෝ. මම මොනව කරන්නේ? ඔයාමනේ නිකාම්ම පස්සට වීසි වෙලා ගියේ. අනේ අත්තට මටත් කවුරු හරි කියනවද මෙතන මොකද්ද ප්‍රශ්නේ කියලා? ඒකත් එහෙමද? ඔය නම් ඔන්න මම මාටියාව ගිහිල්ලා පිටිපස්සෙන් ඉඳන් තල්ලු කරන් ඉන්න. ඔයා ඉස්සරහින් ඇවිල්ලා මාටියාකට සමෝසා ටිකව බාගෙන යන්න. අන්න හරි. මොන්නේ? අනේ මගේ කටට මේ සමෝසා මාටියාකට නයි කවන්න උල්. සෝරි. අනේ සෝරි මුදලාලි. මාටි ඔයා මෙන්න මෙහෙම කරන්නේ. ඔයා කට අරගෙන ඔහෙ ඉන්න ඕනේ. මම හිමීට ඔයාගේ කටට සමෝසා ටික එවන්නම්. හරිද? එතකොට සේරම අපල උපද්‍රව සහිත කිරණ දෙබෑ කරගෙන සමෝසා ටික ඔයාගේ කටට යයි. ඒක කෙලින්ම බඩට යයි. මම ලෑස්ති එහෙනම් එවන්නකෝ. අනේ මොන කර්මයක්ද මේ උනේ? එතකොට මට එක සමෝසයක් කන්න විදියක් නැද්ද සූටියෝ? මට සමෝසා ඕන දෙයියනේ. ඕ හැමදාම මේ විදිහට තිබුණොත් නම් මාටියට මාව කවදාකවත් අල්ල ගන්න පුළුවන් වෙන එකක් නෑ. උදේම අසල්ලසුව දෙන්නෙක් නේ ඔයාලා දෙන්න. උදේ පාන්දර good morning වත් කියන්නේ නැද්ද? මම මෙච්චරලා මෙතන හිටියා. ඔයාලා දැක්කේ නැද්ද? මොකද හදිස්සිය? අනේ බොක්සර් අයියා මගේ මූඩ් එක හරිනේ. කියන්න බෑ ඕවා. මටද කියන්න බෑ කිව්වේ. කොහොම ඉන්නව එහෙනම්? දැම්ම කියන්න වෙයි එහෙනම්. ඔන්න. ඔය බොක්සිං එකකට දාවියා. ඔහෙන් ඉගෙන ගත්තේ. මට හිතෙන්නේ මම ප්‍රැක්ටිස් කරා මති වගේ. ඒක තමයි මට මේ යටි ගහ ගන්න බැරි වෙන්නේ. දැන් කොහොමද ඉතින් මම මේ තරඟට සහභාගී වෙන්නේ? අයියෝ මං ඉවරයි.
Alando, puluhan nama Alando. Takkan ding. අපොයි මොකද්ද මාටෝ මේක තේරුම අපරාධකාරයා ජෝන් මහපාර මැදින් නටනට අයිති ඕගොල්ලෝ අල්ලන්නේ නැතුව මොනවද කරන්නේ ඔන්න එහෙනම් මං ගියා. බයි. අපොයි දෙයිනේ මොකද්ද ඒ කරුවේ ෂූටින් මාටින් ඔයලා දෙන්න හොරාට පැන ගන්න උදව් කරුවා නේද හොරා පාර මැදින් අර්ථවි එදිමින් නින්දැජි අල්ල ගන්න නැතුව මොකද්ද ඔයගොල්ලෝ කරුවේ ඕගොල්ලෝ ඒගොල්ලන්ට උදව් කරනවා මං ඕගොල්ලන්වත් අරන්ගොඩ ගන්නවා අයියෝ අප්පා මොකද මාටින් මට ඕගොල්ලන් අල්ලන්න බැරි නීතිය නාමයෙන් මට ඔයලා වල්ලන්න බැරි වුණාට මගේ පොල් වලින් ඔයලාට පෙරෙන්න පුළුවන් කමක් නැහැ අයියා අම්මා මගේ පොල් මටම වැටෙනවා ඉස්පෙටර් මට මොනවද කියන්නේ මාටියා ළඟට කාටවත් කිට්ටු වෙන්න බෑ අල්ලන්න බෑ ඇත්තද මාටින්ගේ අයියා අරගෙන ඔහෙත් මට සද්ද දාන්න ආවද උස්සල ගන්නවා පොළවේ මම මොනවද දකරාදිට මට ගහන්නේ ඉන්ස්පෙක්ටර් මහත්තයා ඔයා මගේ යාළුවට ගැහුවා නේද එතකොට මට මගේ යාළුවා වෙනුවෙන් සටන් කරන්න ඕන විදියක් නැද්ද මහාචාර්යතුමා මං ඔහෙට හොට පාඩමක් උගන්වනවා අපොයි දෙයිනේ මෙතන මොකද සිද්ධ වෙන්නේ කවුරුහරි මට කියන්නකෝ කියනවලකෝ මහාචාර්යතුමාගේ එක්ස්පෙරිමන්ට් වලට හදපු මොනවද බිව්වා මෙයා මගේ ජීවිතය අවසానයි ඔඩයි මහාචාර්යතුමා මම මේකේ වාඩුව ගන්නවමයි අනේ කලබල වෙන්න එපා මාටියෝ මහාචාර්යතුමාට ඕකට හරියට ප්‍රතිභේත හදන්න දෙන්නකො පොඩ්ඩක් මහාචාර්යතුමා මං එනවා මාටියෝ දොරට ගහන්න යන්න එපෝ දන්නව නේද වෙන දේ ඊට පස්සේ දොරට ගහන්න නෙමෙයි යන්නේ කඩාගෙන යන්නයි යන්නේ මොකද්ද මාටින් ඔය මේ කරන වැඩේ තේරුම මම ජෝන් මල්ලන්න බොහොම අමාරුවෙන් පස්සෙන් පන්නගෙන ආවා ඔය මගේ ඔළුවට කඩා පාත් වෙලා ජෝන්ට එයාගේ වෑන් එකම පැනලා යන්න ඉඩ සැලසුවා දැන් ඉතින් ජෝන් මතියා ජෝන්ගේ නැට්ටවත් අල්ලන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ මට කිසිම දෙයක් ඔළුවට එන්නේ නැහැ සේරම ඉවරයි මාටියෝ යමු ජෝන් පැන ගන්නවා අපි ඔයාට උදව් කරන්නම් ඈ මං ෂෝට්කට් එකකින් යන්නම්කෝ අනේ මේ ෂෝට්කට් එක නම් පුදුම දුෂ්කර ක්‍රියාවන්නේ මාටියෝ මම කියන දේ අහන්නෝ ඉක්මනට අයින් වෙන්න ජෝන්ගේ වෑන් එක හයියෙන් එන්නේ මේ මොකද්ද මේ වෙන්නේ අපිට මේ කරන්ට් එක මොකද වදින්නේ බේරගනියෝ අයියෝ මගේ නම ලකි ඉන්ස්පෙක්ටර් ලකි මේ ලකිගේ පෙර එක අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් ඔය පොලිසියට බැඳෙන්නේ නැතුව ඉන්න එක තමයි හොඳ Thank you මාටියෝ ඔයා මේ නගරේ තිබිච්ච හැම බැංකුවක්ම බේරගත්තා ඔයා ගොඩාක් හොඳ කෙනෙක් මං ඒ වෙනුවෙන් තෑග්ගක් දෙනවා ඒත් මං ඔයාගෙන් තෑග්ගක් ගන්න කොහොමද අඩුව තරමින් මට සමෝස එකක් කා ගන්න බෑ You මගට ඉස්සර මිත්‍ර මාචියෝ ඔයා බය වෙන්න එපා දැන් ඉතින් මෙන්න මේ බෙහෙත බොන්නේ හැම දෙයක්ම හරියයි ඒත් ඉතින් බී ගන්න කොහොමද කිසිම දෙයකට ලං වෙන්නවත් බෑ ඉතින් කොහොමද ඕක බොන්නේ කියන්නකෝ පට්ටුනා
මහත්තයාතුමා ලෑස්ති වෙන්න. මට ඔයා කෙරුව දෙයට මං ඔයාගෙන් වාඩුව ගන්නයි මේ සූදානම් වෙන්නේ. ඉවතුරාජුමා බේරගන්න එන්න පොට එන්න හොඳ නෑ නේ බේරගන්න නේ